බ්ලොග් එකක් අරගෙන ආවා. පොඩක් වෙනස් විදිහේ බ්ලොග් එකක්. මම අද ෆිල්ම් එකක් බලන්න යන්න හදන්නේ. ඒකද අපි මුලින්ම ලෑස්තිලා ඉමු. හැබැයි මම ෆිල්ම් එක බලන්න යන්නත් මම ඇඳගෙන යන්නේ ෆිල්ම් එකට මැච් වෙන විදිහේ ඇඳුමක්. අපිට ඇඳුමක් කියන්නේ මේ පාටක්. හැබැයි ඇත්තටම මම හිතාගෙන හිටිය විදිහේ ඇඳුමක් අඳින්න වෙන්නේ නැහැ. මොකද මට හිතෙනවා හොඳටම සීතල වෙයි කියලා. ඒ නිසා මට අඳින්න ඕනේ පාටිට මැච් වෙන විදිහේ ඇඳුමක් අඳින්න. ඇත්තම කිව්වොත් ෆිල්ම් එක බලන්න ගියාට ෆිල්ම් එක බලන්න යන්න කලින් පැයක් දෙකක් විතර කලින් යනවා. මොකද පොඩි බඩු වගේක් ගන්නක් තියෙනවා පොඩක් shopping කරන්න. ඒ ඔක්කොම කරලා තමයි ෆිල්ම් එක බලන්න යන්නේ. එහෙනම් මේ vlog එක බලාගෙන ඉන්න මොනවාද මම කරන්නේ. මම මුලින්ම චුට්ටක් ක්‍රීම් ටිකක් ගන්නම් ඕනේ. dry වෙලා වගේ මට හිතෙනවා. මම මගේ බඩු අනිත් බඩු ටික අරගෙන එන්න. හරි මම ඇත්තටම ඒ ලොකුට මේකප් දාන්නේ නැහැ. උනාට මගේ මේ හරියට මම චුට්ටක් ෆවුන්ඩේෂන් ගන්නවා. මෙන්න මේ හරියට. පොඩ්ඩක් හරිය මාක්ස් වගේ තියෙන නිසා චුට්ටක් ගමු. හරි පොඩ්ඩක් මේ හරියට ගමු. ඇත්තටම කිව්වොත් මට හරියට පේන්නේ නැහැ චුට්ටක් හොඳුනේ. මේ එතන මම බරව ඇති කියලා. හරි මම පොඩ්ඩක් මේ කන්සීලර් චුට්ටකුත් ගන්නම්. මොකද මේ කන්සීලර් චුට්ටක් ගමු. මේ මගේ ඇස් යට නැත්තම් මට හිතෙනවා පොඩ්ඩක් කළු පාටයි වගේ කියලා. ඒ නිසා චුට්ටක් ගමු. චුට්ටක් මත් නෙවෙයි චුට්ටක් කිව්වට ටිප් ලයින් එක
ලිප්ස්ටික් එක පොඩ්ඩක් හරි සෙටිං පවුඩර් මට හැම වෙලේම අමතක වෙන එක මගේ මම මතන්න ගෑවෙත් නෑ දැන් මම කවුරුත් සා අපි බලමු පින්ක් මොකක් හරි මේ මගේ මොනවාද අයි ෂැඩෝ බලමු නිකන් කලර් එකක් ගෑවේ අපි බලමු මට පුළුවන්ද කියලා මගේ ළඟ පින්ක් නෑ තියෙන්නේ අපි බලමු මේ කලර් එක පින්ක් වගේ වෙන්නේ කියලා ඔව් ඒක පොඩි පින්ක් එකක් තියෙනවා මේක හරි ගොඩක්ම පින්ක් නෑ ඒක මට ඇති කියලා හිතෙනවා 60ක් කියලා කොහොමද හරි දැන් මම අතුරට නිකන් දැන් පොඩ්ඩක් ස්කින් කලර් එක වගේ එකක් හදන්න ඉන කෝනස් වලට අපි මෙන්න මේක චුට්ටක් කියලා බලමු. හරි බ්ලෂ් ටිකක් ගාමු. වඩාකින් හදිස්සියට දේවල් කර හම්බුම වෙන මගේ මේ මම අයිෂැඩෝ ගාපු නිසා අයිලෑෂස් වල ගෑවුණා ඒ නිසා මාස්කාරා පොඩ්ඩක් ගාමු ඔගන් මෙන්ස් පේනක් ගන්න මම අකුරසක් පේනවා ගෑවලා පස්සේ එනම් දැන් පටිකින් මගේ ඔයිල් එක ගන්නම් මං අඳින ඇඳුම ඉක්මනට ඇඳගෙන එන්න මං ලෑස්ති වෙලා ඉවරයි පින් ටිප් ටොප් එක ඇඳලා ඒක උඩින් පින් ජැකට් එක දැම්මා යට නම් පේනවද නැහැ ඩෙනිම් ජීන් එකක් ඇඳේ මොකද ඊට පස්සේ ඒ මූවි ඊට පස්සේ මම මෙහෙම රින්ග්ස් ටිකක් දැම්මා ඒ මූවි එකේ කලර්ස් පින්කුයි ග්‍රීනුයි මම එක කලර් එකක් නැතුව මම හිතුවා මම කලර්ස් දෙකම දානවා කියලා මම මෙන්න මේ ඉයරින්ග්ස් ගෙනාවා පිටම් pink
ඇත්තම කිව්වොත් මගේ ගාව මේ ටියුබ් ටොප් එකේ ග්‍රීන් උත් තියෙනවා. මගේ ගාව ග්‍රීන් මේ ටියුබ් ටොප් එකේම ග්‍රීන් උත් තියෙනවා. ඒත් මං ඒක දාන්නේ කියලා ඒක ඕනේ. කමන්නේ පින්ක් කමන්නේ මං හිතුවා පින්ක් මල්ලිනවා කියලා. මම ලිප් ග්ලොස් එක ගන්නම් වාඩියකින්. මොකද මේකප් එකක් දැම්ම කියලා පේන මේකප් එකක් නෙමෙයි මම දැම්මා. හරි මම මේ මම ගන්න පෙන්නවා මේක තමයි මම ගන්නේ කියලා. මේ තියෙන්නේ මම අද මේ තියෙන මම අදපු ජීන්ස් මම ඒකට පින්ක් ෂූස් දැම්මා. ඊට පස්සේ මගේ මම කියවනේ මූවි එකේ ග්‍රීනුයි පින්කුයි තියෙන්නේ. මම ඒ නිසා මගේ බෑග් එක මම ගත්තා කයි කියලා. තාම ඉතින් මට බඩු දාලා නැහැ. අයියෝ හරි. මං ගත්තා ග්‍රීන් බෑග් එකක්. මේ වගේම ග්‍රීන් එක තමයි මූවි එකේ තියෙන්නේ. මගේ ඉයරින්ග්ස් උත් මම ඉතින් මැච් වෙන දැම්මා. එහෙනම් මෙහෙම තමයි මම යන්නේ මගේ මූවි එකට. ඊ තව කරන්න වැඩ වගේකුත් තියෙනවා. අපි එහෙනම් දැන් යන්න. You're the only friend I ever had. And I've had so many friends. Red Bull බොනවා. මම ආසම මොකද මම ආසම Red Bull flavour එක මේක. හරි මම ගෙදර ආවා. ඇත්තටම ඇවිල්ලා මේ මොනවාද වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් ටිකක් රෑ වෙලා මේ ඒක තමයි මම මතක් වුණේ මම ඉවර කරේ නෑ කියලා. ඇත්තටම කිව්වොත් මම Red Bull උත් ගත්තා මේ මම කැමති එක නෙමෙයි මේක මම මේකත් ගත්තා. ඒ වුණාට මේ මම කැමති මේක තමයි coconut and berry එක. මම ඒක ගත්තා. ඒක බිව්ව එන ගමන් මම කින්න ජෝයි එකත් ගත්තා. කාලෙකින් කින්න ජෝයි try කර මේ ඔව් try කරන්නේ. මන් තව බඩු වගේක් ගත්තා. හැබැයි මම ඒවා දැම්ම පෙන්නන්නේ නැහැ. ඒවා මම පෙන්නයිද දන්නේ නැහැ. පෙන්නයි ගොඩක් වෙලාවට ක්‍රිස්මස් සම්බන්ධයක් දේවල් ටිකක්. එහෙනම් මම මූවි එකත් බලලා ගෙදර ආවා. මූවි එක ඇත්තම කිව්වොත් ඒකේ මුල කතාව දන්නේ නැතුව තමයි ගියේ. ඒ නිසා දැන් ඒක බලන්නත් ඕනේ. එහෙනම් මේ vlog එක ඉවරයි. මට හරිම නිදිමතයි. මම තව අලුත් vlog එකක් අරගෙන එන්නම්. එතකම් බයි.